සම පොඩ්ඩක් මේට ඔව් සර් කියන්න. අර උපාලි හાર્ඩ්වෙයාර්ගේ අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එකක් තියෙනවානේ. ඒක තාම කලෙක්ට් කරේ නැද්ද? ඒක අපි ගිය සතියේම කලෙක්ට් කරානේ සර්. පොඩ්ඩක් ඉන්න මම බලා. සර්ට මම රිසිට් එක සෙන්ඩ් කරලා තියෙනවා. නෑ නිසම. මේ ඔක්කොම තාම මාක් කරලවත් නෑනේ. ඒකෝට මේවා මාක් කරන්නේවත් නැතුව කොහොමද අපි මේන්ටේන් කරන්නේ? අයියෝ මට නම් දැන් මේවා එපා වෙලා මෙන්න මේ වගේ ඔයාලට කස්ටමර්ස් ලගේ එන්න තියෙන අවුට්ස්ටෑන්ඩින් මැනේජ් කරගන්න අමාරුයි. ඒ වගේම සේල්ස් රෙප් ලගෙන් එන්න තියෙන බැලන්සස් ටික ට්‍රැක් කරගන්න අමාරුයි. අන්න ඒකට තමයි ඔයගලන්ට Xpower එක ලේසි වෙන්නේ. මෙහෙම තමයි. ඔයාලට Xpower එකෙන් rep wise receivable බලා ගන්න පුළුවන්, customer wise receivable බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම වැදගත් වෙනවා ඔයාලට age wise receivable බලා ගන්න පුළුවන්. ඒකට age wise බලනකොට ඔයාලට report එකක් ඕන නම් customize කරගන්නත් පුළුවන්. ඒකත් එක්ක customers ලගේ area wise receivable එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඔයාලට ගොඩක් වැදගත් වෙනවා customer statement එකක් බලා ගන්න පුළුවන්. ඒතකොට statement එක කියන්නේ ඒ customer දාලා තියෙන invoices, payments ඔක්කොම ටික ඔයගලන්ට date range එකකට report එකක් බලා ගන්න පුළුවන්. Xpower එකේ තවත් වැදගත් දෙයක් ඇටියට ඔයාලට පුළුවන් SMS එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ SMS එකෙන් ඔයාලට පුළුවන් automated remind එකක් set up කරලා තියන්න පුළුවන්. ඒකත් එක්කම ඔයාලට manually අවශ්‍ය නම් manually remind එකක් send කරගන්නත් පුළුවන්. අන්න මේ වගේ තමයි. business එකේ කොච්චර sales කරත් ඔයාලා වැඩක් නැහැ. ඔයාලගේ outstanding ටික ඔයාලා හරියට manage කරන්නේ නැත්තම්. එතකොට Xpower එක use කරන මට නම් ඔයගේ කිසි ප්‍රශ්නයක් නැහැ.